හායි යාළුවනේ ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා ලිබරි ප්ලාසා එකට. අපි ලිබරි ප්ලාසා එකට ආවේ පොඩි බඩුවක් ගන්න. ඒ වගේම දැන් අපි යමු ෆුඩ් කෝට් එකට මොන හරි කන්න තියනවද කියලා බලන්න. ඉතින් ලිබර්ටි ප්ලාසා එකේ ෆුඩ් කෝට් එක තියෙන්නේ ඕගලන් සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් ඇතුළු වුණාම තව ෆ්ලෝර් එකක් පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් දැන් අපි ඇවිල්ලා තිනවා ලිබර්ටි ප්ලාසා එකේ ෆුඩ් කෝට් එකට. වටේම ෆුඩ් ස්ටෝල්ස් එකින් එකේවල් තියෙනවා. අපි බලමු අපි යමු මේ තායි එක්ස්ප්‍රස් එක පැත්තට. නමස්ය පෝෂන් තියෙනවා මේ වගේ ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා. ඒකට සර් ෆ්‍රයි නැත්නම් චිකන් එක ගෙනවා, චොප්ස් තියෙනවා. සර් ඩොනා බටර් ෆ්ලෝන් එක නැත්නම් සෝසේජ් එකක් උනත් ගන්න පුළුවන්. ඒකට ඔම්ලට් එකක් තියෙනවා, චිලි පේස්ට් and gravy. තව එකක් තියෙනවා සර් මේ ලොකු ක්වාඩ් පීස් චිකන් එක දාලා ඒකටත් චොප්සි නැත්නම් චොප්සි ගන්න පුළුවන්. බටර් ෆ්ලෝන් එක නැත්නම් සෝසේජ් එක ගන්නත් පුළුවන්. චිලි පේස්ට් and gravy ඒක 1350 සර්. හායි ඉතින් යාළුවනේ අපි අද ඇවිල්ලා තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එකට. මේකේ ෆුඩ් කෝට් එකේ තමයි අපි අද ඉන්නේ. තායි එක්ස්ප්‍රස් එකෙන් තමයි අද අපි ෆුඩ් එක ගෙන්න ගන්නේ. මෙතන නාසි ඔෆර් එකක් තිබ්බා 1350කට. ඉතින් ඒක තමයි අපි අද ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් එනකන් අපි ටිකක් වෙලා එමු. ඉතින් දැන් ඔන්න අපේ ඕඩර් එක ආවා තායි එක්ස්ප්‍රස් එකේ නාසි ඔෆර් එක 1350යි. ඉතින් අපි දැන් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හායි යාළුවනේ ඉතින් අපේ කෑම එක ඇවිල්ලා තියෙනවා. මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ලොකුවටම කිව්වොත් එහෙම මේකේ ටඩාර් සයිස් චිකන් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ටඩාර් සයිස් චිකන් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බැටර් ප්‍රෝන් එකක් තියෙනවා. ඒ වගේම ඕගලන්ට තියෙනවා චොප්ස් එකක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. බුල්සයි එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ කොනෙන් ග්‍රේවි එකක් තියෙනවා. ඉතින් අපි කාලා බලමු කොහොමද මේක කියලා. ඉතින් ඇවිල්ලා තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එකට. තායි එක්ස්ප්‍රස් එකෙන් තමයි ගෙන්නේ. බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් නාසි රයිස් එකෙන් තමයි අපි තෝරගත්තේ. මේක ෆ්‍රයිඩ් රයිස් හරි නාසි රයිස් එකෙන් හරි ඕනෙකින් තෝරගන්න පුළුවන්. ඉතින් නාසි රයිස් එක විතරක් මම ඕගලන්ට ඉස්සෙල්ලාම කාලා පෙන්නන්න. හොඳට දිනවා. ඒක එච්චර වෙන තැන් වගේ එච්චර සරත් නෑ. චොප්ස් එකත් එක්ක අපි කාලා බලමු. ඇත්තටම හොඳට දිනවා. මේකේ වෙනම චිලි පේස්ට් තියෙන නිසා ඔයගලන්ට සර මදි වගේ නම් චිලි පේස්ට් එකත් කන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ දඩා සයිස් චිකන් කෑල්ල කොහොමද රහ කියලා. මම පොඩි කෑල්ලක් ඉස්සෙල්ලාම කාලා බලන්න. ඉතින් හොඳටම රහට දිනවා. ඇත්තම කිව්වොත් ඉතින් මේ ඩිෂ් එක ලිබර්ටි ප්ලාසා එකේ තායි එක්ස්ප්‍රස් එකෙන් තමයි ගෙන්නේ. 1350යි වුණේ. මේකට ලොකු බාබකියු චිකන් කෑල්ලක් ආවා, බටර් ප්‍රෝන්ස් එකක් ආවා, බුල්සයි එකක් ආවා, චොප්ස් ආවා. ඒ වගේම චිලි පේස්ට්ුයි සෝස් එකයි තියෙනවා. ඉතින් ඕගලන්ට මේක මොකද්ද නාසි ගුරංගෙන් හරි ෆ්‍රයිඩ් රයිස් එකෙන් හරි තෝරගන්න පුළුවන්. ඉතින් පේනවනේ ලොකු පෝෂන් එකක් තියෙනවා. ඇත්තටම මේක වර්ත් ඉතින් ඕගලන්ට තායි එක්ස්ප්‍රස් එක ගැන කිව්වොත් එහෙම මං ක්‍රිස්කට් එකෙත් දැකලා තියෙනවා තායි එක්ස්ප්‍රස් එකක් ලිබර්ටි ප්ලාසා එකෙත් දැකලා තියෙනවා. ඉතින් ඕගලන්ට ඇවිල්ලා රස විඳින්න පුළුවන්. මේ නාසි ගුරන් බාබකියු චිකන් ඔෆර් එක 1350 විතරමයි එන්නේ. ඉතින් ඕගලන් උත් එන්න තායි එක්ස්ප්‍රස් එකට. බයි බයි.